වියලී වියදෙන්නට පෙර ඔබ නිවා සනහන අමාවැස්ස. නමස්කාර පූර්ව කැරයුම පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන් වහන්සේටයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්තුනි, අපේ හැමදෙනාම සෝදානම් වන්නේ තුල්ලොවක් සනසා වදාළ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය එක්කාස වුණ බුදුබණ ටිකක් ශ්‍රවණය කරන්නයි අපි ගිය සතියේදී දේශනා කරන්න යෙදුණා. තුලෝකාග්‍රව භාග්‍යවතුන් වහන්සේ මහා සංඝරත්නයේ ධර්ම ප්‍රචාරය යොදවලා උරුවේ දනාවට වැඩමවන්න යෙදුණා. තුම්බෑ ජටිලයන් දමනය කරගෙන එවැගේ බිම්බිසාර මහරජුරෝ එක්කාසු කරගෙන වාසය කරන වෙලාවේ ප්‍රථම ජාතක කතාව දේශනා කරන්න යෙදුණා, මහා නාරද ජාතකය. මේ මහා නාරද ජාතකය නැත්නම් මේ දමනය කිරීම, මේ උරේල කාශ්‍යප කියන තැනැත්තා අද විතරක් නෙවෙයි අතීතයේ දවසකත් අපි දමනය කරන්න යෙදුණා. ඉතින් මේ දමනයක ප්‍රවෘත්තිය ශාන්තනායක බුදුරජාණන් වහන්සේ හෙළිපෙළි කරන්න යෙදුණා. ත්‍යානන්ද ස්වාමීන් වහන්සේ එකල ස්ත්‍රී ආත්ම භාවයක රුජා කියන මේ රාජ දුහිතෘ වශයෙන් උප්පත්ලාභය සිදු කරගෙන හිටියේ. එතනින් පස්සේ මේ පිය මහ රජුරෝ තමයි උරුවේල කාශ්‍යප වශයෙන් වාසය කරන්න යෙදුනේ. ඉතින් මේ විදිහට ඒ රාජකුමාරිකාවගේ සත්‍යක්‍රියා බලයෙන් මහා බ්‍රහ්ම රාජානන් වහන්සේ ඒ සියලු වේශයන් අන්තරධාන කරලා හැමදෙනාම පහදෙන ශ්‍රමණ වේශය, හැමදෙනාම පහදෙන තාපස වේශය, හැමදෙනාම පහදෙන පැවිදි වේශයෙන් ආකාශ තලයේ හරියට සූර්යාලෝකයේ උදා වුණා වගේ වැඩ වාසය කරන්න යෙදුණා. ඉතින් මේ විශේෂ තාපසතුමාගේ පැමිණීම අර රුජා කියන රාජකුමාරිකාවට මහත් සැපයක් ගෙන දුන. ඒ කාන්තේ මේ මිනිස් ලොවට ආපු මහානුභාව සම්පන්න දෙව් රජ කෙනෙක්මයි කියලා සතුටුව වන්දනා කරන්නත් චෙදුනා. යොදුන් 7ක වට ප්‍රමාණයෙන් සමන්නාගත මේ මියුළු නුවර හැමදෙනාම මේ තාපසයාණන් වහන්සේ පිරිවරා ගන්න යෙදුණා. මේ බ්‍රහ්ම රාජානන් වහන්සේ දැක්ක රජ්ජුරුව විමසනවා, මේ බ්‍රහ්ම තේජසින් වෙවුලලා තාපසේනේ ඔබගේ ශරීරාලෝකයේ හරිම ආලෝකමත්, ඔබගේ තපෝ ලීලාව බලා මම සතුටු වුණා. මා පෙර ඇසූ දුටු ලීලාවක් නොවේ. ඔබ කොහි සිටද ආවේ කියලා මේ රජ්ජුරුව විමසන්න යෙදුණා. ඉතින් මේ රජ්ජුරුව පරලවක් නැහැ කියන දෘෂ්ටියෙන් බැඳලා වාසය කරන්න යෙදිච්ච නිසාම පරලවක් ඇති කියන මේ වචනේ පොදවන්න අවශ්‍ය බව සිතපු මේ තාපසතුමා දැනුම් දෙනවා, මහරජ අපි පරලොව ඉඳලා ආවේ. ඉතින් මේ පරලොව කියන වචනේට සිනහසෙලා තාපසවරුණන් ඒකාන්තයෙන් බොරු කියන්නේ නැහැ. ඇත්ත කියන්න. පරලොවක් තියෙනවද? මේ පරලොව මව්පියෝ සිටිනවද? ඒ වගේම පව්පින් කියලා මේ යමක් තියෙනවද? ඒ වෙලාවේ මේ බ්‍රහ්ම තාපසයා දැනුම් දෙනවා, බලඳ වූ මහරජුරුවනි පරලොවක් තියෙනවා. මවෝ කියලා කෙනෙක් ඉන්නවා. පියා කියලා කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ කාන්තාවන් අතරේ තමන්ගේ අම්මා විශේෂිත කාන්තාවක්, සුවිශේෂී කාන්තාවක් කියලා ඒ දරුවට දකින්න බැරි නම්
පිරිමින් අතරේ තමන්ගේ තාත්තා තවත් එක්තරා පිරිමියෙක් නෙවෙයි විශේෂිත පිරිමියෙක් ඒකාන්තයෙන් වටින වස්තුවක් විශේෂිත පුරුෂයෙක් කියලා මේ තාත්තව දකින්න බැරි නම් ඒ තැනැත්තගේ මෙලොව සාර්ථකත් නෑ පරලොව සාර්ථකත් නෑ. ඉතින් මේ අම්මෙක් ඉන්නවා තාත්තෙක් ඉන්නවා සුගතියක් තියෙනවා දුගතියක් තියෙනවා. ඉතින් ඔබගේ මේ චූටි දුවනිය මේ චූටි දුහිතෘ දන්නා දේ ඔබ දන්නේ නැද්ද? ඔබ තිරිසනෙක්නේ කියලා මේ තාපසයාණන් දැනුම් දෙන්න දුනා. ඒ වගේ මේ රජුරෝ තාම තමාගේ දෘෂ්ටිය අත්හැරියේ නැහැ. ඒ තාපසතුමාගේ වචනයට hina වෙච්ච මේ රජුරෝ අද තාපසයා වෙහෙසන්න ඕන කියලා හා පරලොව තියනවා නම් ඔබ පරලොව ඉඳලා ආපු කෙනෙක් නම් දැම්මට කහවණු 500ක් දෙන්න. ඒ ණයට දෙන්න. මම ඔබට පරලොව ඇවිල්ලා ඒ ණය පියවන්නම් කිව්වා. ඒ ණය පියවනවා විතරක් නෙවෙයි පොලියත් එක්ක 1000ක් කහවණු මම ඔබට ලබලා දෙන්නම්. ඒ වෙලාවේ තාපසතුමා දැනුම් දෙනවා නුවණැති රජුරුවනි අපි ඔබ වගේ ණය දීමට අදක්ෂ නැහැ. අපි හරිම දක්ෂයි. අපි දිය උත්තන් දකින්නවා දන්නවා. නොදිය උත්තන් දකින්නවා දන්නවා. සුඛතයන්ට ණය දුන්නාම නැත්තම් දියුණු වෙන කෙනෙක්ට ණයක් දුන්නාම ඒ දියුණුව දක්වා නැත්තම් දියුණුනාට පස්සේ ඒ ණය ආපහු ගන්න පුළුවන්. හැබැයි දියුණු නොවන දුක්ඛිතයන්ට ණය දුන්නොත් එහෙම ඒ ණය ඉල්ලන්න ගියාට පස්සේ උන්ගේ මේ ආසරණකම උන්ගේ කන්නලව්ව නැත්නම් ඒ ඇත්තොන්ගේ විලාපය දුක්ඛම් කටළු අහද්දි ඒ දීපු ණය ආපහු ගන්නා තියා තමන් අතේ තියෙන තවත් කීයක් හරි දීලා එයත්ොන්ට පිහිටක් වෙන්න ඕන සෙතක් වෙන්න ඕන කියලා හිතෙනවා. ඒ නිසා ඔබ වගේ දුක්ඛිත කෙනෙක්ට මම ණය දෙන්නේ නැහැ. මම ණය දෙන්න දක්ෂයි. ඒ නිසා මට කහවණු 500ක් දීලා ඔබ වගේ දුප්පත් කෙනෙක්ට කවද්ද මං කහවණු 1000ක් උපදවන්න කියලා දැනුම් දුන්නා. ඉතින් මේ වචනේට රජුරවන්ට ගොඩක් තරහ ගියා. රජ කෙනෙක් දුක්ඛිත වෙන්නේ නැහනේ. ඉතින් මට දුක්ඛිතයි කියලා අපහාසයක් නේද කළේ? මං දුක්ඛිත වෙන්නේ කොහොමද? යොදුන් 7ක මේ මියුළු නගරේ මහත් වූ සැප සම්පත් බලන්න. මගේ සිවුරංග සේනාව බලන්න. 16000ක් පමණ පුරස්ත්‍රීන් බලන්න. ඒ වගේම සඳ කියන මහා ප්‍රාසාදය බලන්න. මාගේ භාණ්ඩාගාරවල කෙලවරක් නැති ධන ධාන්‍ය පිරලා තියෙනවා. මාගේ රජසිරි කෙලවරක් නැහැ. ඉතින් ඔබ තාපසෙක් වෙලා ඔච්චර බොරු කියන්න ඕනද? මම අපවැනියෝ දුප්පත් අය නම් දුප්පත් අයට කියන වචන මොකක්ද කියලා මේ විදිහට පරිභව කරා. ඉතින් ඒ වගේ වචන අහපු තාපසතුමා දැනුම් දෙනවා ඔබසේ වූ දුක්ඛිතෙක් නම් නැත මහරජුරුවනි. ඔබ මහා දුක්ඛිතෙක් නේද? ඔබ ලෝකයේහි මේ සැප විඳිනවා කියලා කිව්වට ඕක ඔබේ නෙවෙයිනේ. ඔබ අතීතේ පින්පුරාගත්ත නිසා අතීතේ පිනකට තමයි ඔය හැමදේම ලැබුණේ. ඉතින් ලැබිච්ච වස්තුව හරියට රුවන් ආකරයකට ගිහිලා අඟුරු එක්කාසු කරනවා වගේ ඔබ කුසල් ගොඩක් පුරා ගන්න පුළුවන් ආත්ම භාවයක අකුසල් පුරාගෙන පින් වෙනුවට පව් පුරාගෙන සංජීවයේ කාලසූත්‍රයේ රෞරවේ මහා රෞරේ තාපේ ප්‍රතාපේ අවිච්ඡාදී අටමහා නිරේ ප්‍රදාන කොට ඇත්තා වූ 137ක් නිරේහි පැහි පිච්චි පිච්චි ආවේ. ඉතින් ඔබ ඒකාන්තයෙන් මම මනුසාත්ම භාවයේ මනාව පරිහරණය කරේ නෑ කියලා හඬ ඇවිදිද්දි ඒ නරක නිරවල දුක් විඳිද්දි ඉතින් මම කොහොමද එන්නේ මගේ මසු 1000 ඉල්ලගෙන ඒ අපාය ගිනිදැල් යොදුන් 100ක් දුර ඉඳන් බලන කෙනෙක්ගේ දැස් පුපුරන තරම් මහා ඝෝරයි කටුකයි. ඉතින් ඒ වගේ ගිනිදැල්ලක් ළඟට මගේ ණය ඉල්ලගෙන මට එන්න බෑ. ඒකාන්තේ මම යම්ම ක්‍රමයකට ආවනම් ඔබගේ ඉනේ වස්ත්‍රයක් නැහැ. අතේ බත් පිටක් නැහැ. ඔබට මස්සකුත් නැහැ. ඔබ නරකේ දුක් ගිනි අරන් පැහෙද්දි මට ණය දෙන්න මගේ ණය දෙන්න කියලා ඉල්ලද්දි අසරණ වෙලා දුකින් පීඩාවට පත්වලා හඬන හඬට මේ මම ඉල්ලන ණයක හඬක් ඔබට ඇහෙන්නෙත් නැහැ. ඉතින් මේ වගේ අප්‍රියමනාප දුක්ඛිත හඬ අහද්දි මට
නැවත නැවත සල්ලි දීලා ඔබ එකෙන් මුදවන්න පුළුවන් නම් ඒක කරන්න හිතනවා මිස මහා කරුණාවක් ඉපදුනා මිස මෙන්න මේ මගේ ණය ආපහු ලැබෙන්නේ නැහැ. මෙන්න මේක මෙනෙහි වෙද්දි නැත්තම් මේ වගේ ඔබගේ ඊළඟ පරලොව ආත්මය ගැන සිහිපත් වෙද්දි අන්න ඒ කරුණට තමයි මං කිව්ව ඔබ දුක්ඛිත කෙනෙක් කියලා. අද ඒ වගේ දුක්ඛිත පිරිස ඉන්නවා. එයත්ොන්ට වාහන තියෙන්න පුළුවන්. එයත්ොන්ට ගේ දොර ඉඩ කඩන් තියෙන්න පුළුවන්. නමුත් පාරාත පාගෙන ඉන්න පෙරේත ස්වභාවයෙන් නම් ජීවත් වෙන්නේ මේ දෙන ධර්මතාවයේ පුරුදු පුහුණු කරගත්ත නැත්තම් දෙව්ලොවට යන පාරක් හදාගත්ත නැත්තම් ඉතින් එයත්ොන්ට වෙන්නේ මෙන්න මේ දුක්ඛිත භාවය තමයි. එයත් අනුන්ගේ වස්තුව පරිහරණය කරලා වස්තුව තියලා පරලෝ යන්න යාවි. ඉතින් මේ රජුගේ මිත්‍යා දෘෂ්ටියේ මේ වචන කියනවා සමග ඒකාන්තයෙන් නැති වුණා. හරියට ඒ රජුරෝ නිරේක දුක් විඳිනා වගේ මහරජුරවන්ට දැනුණා. නිරේට ගියා වගේ බිය තත ගැනීම සන්ත්‍රාසය හටගත්තා. ඉතින් ලැබුගින්නක් දැක්ක හුළඟක් වගේ නැත්තං හරියට මහා ගින්නකට වතුර කල විසි කරා වගේ ඒ මිත්‍යා දෘෂ්ටි කියන ගින්න අන්තරද්ධාන වුණා. එතනින් පස්සේ රජ්ජුරුව තාපසතුමා වැඳලා ඉතින් ස්වාමීන් වහන්සේ මට පිහිට වුණා නේද? මට අම්මා නේද? මට තාත්තෙක් වුණා නේද? මට ගුරුවරයෙක් වුණා නේද? මගේ සොහොයුරෙක් වුණා නේද? මට බ්‍රහ්මෙක් වුණා නේද? කියා වන්දනමාන කරමින් ඔබ වහන්සේ මේ නිරේ දුකින් මං ඔසවා තබන්න දාවේ. මං සුගති පාරට මෙහෙවන්න දාවේ. ස්වාමීනි මං මෙලව දැනගත්තා. ස්වාමීනි මං පරලවත් දැනගත්තා. ස්වාමීනි මං පව් අඳුරනවා. ස්වාමීනි මං පිනුත් දැනගත්තා. කුසලයේ දන්නවා අකුසලයේ දන්නවා. අම්මා තාත්තා දන්නවා. මිත්‍යා දෘෂ්ටි නැමැති මහා කටු බැද්දක හිරවෙච්ච මම සම්මා දෘෂ්ටියට නගා සිටවන්න ඔබ වහන්සේ සමර්ථ වුණා. ඉතින් මගේ හැම රජ සිරියාවක්ම රජ සම්පත්තියක්ම රජ අයිශ්චාරයක්ම පුණ්‍ය ශේත්‍රයක වපුරන්න ආසයි. පින්පුරන්න ආසයි. සම්‍යක් මාර්ගයක පිහිටවන්න ආසයි. මගේ ආත්මය ඉන්ද්‍රකීලයක්සේ ස්ථිර කරගෙන පින්පුරාගන්න ආසයි කියලා දැනුම් දෙන්නේ දුනා. ඉතින් ඒ වෙලාවේ බ්‍රහ්ම රාජානෝ නැත්තම් මේ තාපසතුමා අතුරුදාන් වෙන්න යෙදුනා බ්‍රහ්ම ලෝකයට යන්න යෙදුනා. මේක විශේෂිත දේශනාවක්. මේ දේශනාව ඉතින් බොහොම ඔයත්ොන්ට දැනගන්න පුළුවන් ජාතක කතා පොතේ. ඒ ජාතක කතා පොතේ බොහොම ලස්සනට තියෙනවා මේ නාරද කාශ්‍යප ජාතකයේ. මේ ජාතකයේ බුදුරජාණන් වහන්සේ දීර්ඝ වශයෙන් දේශනා කරන්න යෙදුනා. දේශනා කරලා හැමදේම ගලපන්න යෙදුනා. මේක මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ වරණංවමින් නිමාවට පත් කරන්න යෙදුනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපාසකවරුනි එකල මේ උරුවේල කාශ්‍යපයාණන් වහන්සේ තමයි රජ්ජුරුව අංගාති කියන රජ්ජුරුව. ඒ වගේම ඒ බ්‍රහ්ම රාජයා වෙන කවුරුත් නෙවෙයි තුලෝකාග්‍ර වූ ශාන්තනායක බුදුරජාණන් වහන්සේමයි. අද විතරක් නෙවෙයි අතීතයේ දවසකත් මේ උරුවේල කාශ්‍යපයෝ අප විසින් දමනය කරන්න යෙදුනා කියලා මේ දේශනාව දේශනා කරන්න යෙදෙන දේශනාවේ කෙළවර බිම්බිසාර මහ රජුරෝ සහිත 1,20,000ක් මේ රජ පිරිස ඇමතියන් සමග සෝවාන් ඵලයේ පිහිටන්න යෙදුනා. ඒ වගේම ලක්ෂයක මිනිස්සු සරණ සීලයේ පිහිටන්න යෙදුනා. ඒ වගේම විශාල පිරිසක් තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේගේ බණ අහලා සංසාරයෙන් ගොඩ නැංග බව ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මේ බිම්බිසාර රජුරෝ හා අමාත්‍ය පිරිස අතීතයේ විශේෂ පුණ්‍ය කර්මයක් සිදු කරලයි මේ බුදුරජාණන් වහන්සේ දැක මේ ධර්මයේ රසය නැත්තම් මේ නිර්වාණ රසය විඳ ගන්න සමර්ථ වුණේ. ඒකට හේතුව තමයි මේට 92ක් කල්පයකට ඈත අතීතයේ පුස්ස කියන තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ පහළ වුණා. මේ පුස්ස ශාන්තනායක බුදුරජාණන් වහන්සේට ඥාති වුණ සහෝදරයෝ 3 දෙනෙක් වාසය කරන්න යෙදුණා. ඉතින් මේ තථාගතයන්න් වහන්සේට සහෝදර වුණ මේ රජුන් 3 දෙනා 3 මාසයක් පුරාවට විශේෂ දම්පැන් පූජාවක් සිදු කරන්න යෙදුණා. මේ බිම්බිසාර මහ රජුරෝ සමග 1,20,000ක් පමණ අරක් කැමි සේනාව සමගයි මේ දාණය දෙන්නේ දුනේ. ඉතින් ඔවුන්ට හැමදෙනාටම නායකත්වය නැත්තම් මේ අරක් කැමි කටයුතු සම්පාදනය කරන මේ පිරිසගේ නායකත්වය අය කැමි
තානාන්තරය හොබෝන මේ පිරිසේ නායකත්වය ගැන කටයුතු සිදු කරන්න යෙදුනේ බිම්බිසාර මහරජුරුවෝ. ඉතින් මේ බිම්බිසාර මහරජුරුවන් මේ දම් පැන් පූජා කරද්දි අනුන් දෙන දානයක් නෙවෙයි තමන්ම දෙන දානයක් යන සිත උපදව ගන්න යෙදුණා. ඒ ශ්‍රද්ධාවෙම දැන් අපි දන්නවා. සමහර ආයතනයක වුණත් ඒ ඇත්තෝ ඒ තමන්ගේ ආයතන මේ මගේ තැන මං ජීවත් වෙන තැන කියලා බොහොම හැබෑම ගෞරවයෙන් හැබෑම ශ්‍රද්ධාවෙන් හැබෑම ලිංගතුකමකින් ඒ කටයුතු සම්පාදනය කරනවා. මේ පන්සල අනුන්ගේ පන්සලක් නෙවෙයි. මේ පන්සල දායකයන්ගේ නෙවෙයි. මේ මම් පිම්පුරන මධ්‍යස්ථානයක් කියලා ඒ සිතවිල්ලෙන් මේ බුද්ධ ශාසනයේ පිට කෙනෙක්ගේ නෙවෙයි. මේ බුද්ධ ශාසනය මගේ. මේ බුද්ධ ශාසනය අපි නගා සිටිය යුතුයි කියලා සසුන් කැක්කමෙන් පිම්පුරන ඇත්තු ඉන්නවා. ඉතින් ඒ වගේ මේ ආය කැමති තැනැත්තා නැත්තම් මුදල් පරිහරණය කරන තැනැත්තා තමාගේ දාන සංවිධානයක් මේ මන් දෙන දානයක් කියන ශ්‍රද්ධාවෙන් තොලෝකාග්‍රූ භාග්‍යවතුන් වහන්සේ සහිත මේ පිරිසට දම්පැන් සංඝ පිරිසට දම්පැන් පූජා කරන්න යෙදුණා. ඒ දන් විධාන කරන්න යෙදුණා. ඒ කුසල මූලයේ හේතු ප්‍රත්‍යයෙන් 91 කප පුරාවට දෙව්ලොව මනුස්ස ලෝකයේ සම්පත් විඳින්න යෙදුණා. ඒ වගේ මේ 8 වෙනි ජාතියේහි චාතුරු මහා රාජික දිව්‍ය ලෝකයේ දිව්‍ය රාජයෙක් වෙපදලා 90 ලක්ෂයක් අවුරුදු දිව්‍ය ශ්‍රී සම්පත් වින්දනය කරන්න යෙදුණා. ඊට පස්සේ පිට සත්වාරයක් දඹදිව රාජ්‍යයේ පිහිටන්න යෙදුණා. දැන් මේ ජාතියේහි නැත්තම් තමන්ගේ සෝවාන් ආදී මාර්ගඵල උපදවන්න සමර්ථ වෙන මේ ජාති 300ක් යොදුන් අඟුමගද කියන මේ රටවල් දෙකක ඒ වගේම 80000ක් මහා නියංගමින් සැදියාව රාජ ගෘහයේ අවුරුදු 16න් ඔටුනු පැලඳගෙන අවුරුදු 31ක් පුරාවට තුලෝකාග්‍රූ භාග්‍යවතුන් වහන්සේ දකින්නකම් බණ අසනකම්ම ඒ රජ පිරිස පරිහරණය කරමින් පින්පුරා ගන්න යෙදුණා. නැත්නම් මේ වගේ පින්වන්තකමක් ගෙවා දමන්න යෙදුණා. ඒ වගේම 37 අවුරුද්දක් මුළුල්ලේ තුලෝකාග්‍රූ භාග්‍යවතුන් වහන්සේට උපාසක භාවයේ සිට 64 අවුරුද්දක් පමණ ජීවත්ව තමන්ගේ මේ ආයුෂ අත්හැරී යන ස්වභාවයේ සිද්ධ වුණා. ඉතින් මේ ස්වභාවයේ බුදුරජාණන් වහන්සේ හෙළිපෙළි කරන්න යෙදුණා. ඉතින් මේ ශාන්තනායක බුදුරජාණන් වහන්සේට වන්දනමාන කරපු බිම්බිසාර මහ රජුව ප්‍රදක්ෂිනා කළා නුවරට ගමන් කරන්න යෙදුණා. දෙවනදා උදෑසන ඇතුළු නුවර ඒ වගේම පිට නුවර වසන 18 කෝටියක පමණ මේ මනුෂ්‍ය සමාගම ඊයේ බුදුරජාණන් වහන්සේ නමක් අපගේ නුවරට පැමිණියාලු. ඒ වගේම ඒ ශාන්තනායක බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් පවත්වන්න යෙදුණාලු. උන්වහන්සේගේ ධර්මයේ මේ අමා මහ නිර්වාණ රසයෙන් සමන්වාගත උනාලු කියලා මෙන්න මේ ප්‍රවෘත්තියේ පැතිරලා ගියා. ශාන්තනායක බුදුරජාණන් වහන්සේ වැඩවුන් උයනට ගව් 3ක පමණ ප්‍රමාණයේ සිදුරක් නැති ප්‍රමාණයට මහා අවසරයක් නැති ප්‍රමාණයට මනුෂ්‍යෝ පිරි තුලෝකාග්‍රූ භාග්‍යවතුන් වහන්සේ දැක ගන්න උත්සාහවන්ත වුණා. ශාන්තනායක බුදුරජාණන් වහන්සේගේ බුදු සිරි දකින්වත් සමග ඒ හැමදෙනාටම දැස් පියාගන්න බැරි මට්ටමට මහා පුදුම ශ්‍රද්ධාවක් හටගත්තා. රූ සිරි බලා S2 හයාගෙන කිසි දෙයක් කර කියාගන්න බැරුව ශාන්තනායක බුදුරජාණන් වහන්සේ දෙසම නිත්‍යමාගෙන වාසය කරන්න තුණා. ඉතින් මේ ක්‍රමය නැත්තම් මේ ශාසනික ආරම්භක අවස්ථාව ශාසනය ගැන කිසි කෙනෙක් දන්නේ නැහැ. දම්පැන් පූජාව ගැන කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉතින් අද සමහර වෙලාවට මේ ශාසනික චාරිත්‍ර ගැන කතා කරාට අතීතයේ ඉතින් බොහොම මට සිලිටු ක්‍රමයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් සමහර තැන්වල අද ඒවා වෙනස් වෙලා බුදුරජාණන් වහන්සේ පිහිට පිණිස පිළිසරණ පිණිස බොහෝම දුර ගෙවාගෙන ධර්ම දේශනා කරා. ඉතින් අද වගේ ආරාධනා කිරීම තිබෙන්නේ නැහැ. දැහැත් ඇටි පූජා කරලා ඒ පන්සලට ආධාර උපකාර කිරීම ආදී මේවා මුකුත් තිබෙන්නේ නැහැ. තථාගතයන්න් වහන්සේ සහ ඒ බුදු පිරිස නිස්සරණ අධ්‍යාසයෙන් උත්තව ඒ දහම් අසන්න ඍසි සුදුසු කැප පුණ්‍යවන්ත පිරිස් හොයාගෙන ගිහිලා ධර්ම දේශනා පවත්වන්න යෙදුණා. ඉතින් මේ ශාසනික චාරිත්‍ර එක්කාස වෙන ශාසනික ක්‍රමයේ එක්කාස වෙන මුල්ම කාල පරිච්ඡේදය තුල මිනිස්සු දැනගෙන හිටියේ නෑ තථාගතයන්න් වහන්සේට ආමන්ත්‍රණය කළ යුත්තේ කෙලෙසද? තථාගතයන්න් වහන්සේ කැමති කොයි වගේ භූමියක වාසය කරන්නද? තථාගතයන්න් වහන්සේට දම්පැන් පූජා කළ යුත්තේ කෙලෙසද ආදී මෙන්න මේවා දැන කියාගෙන හිටියේ නෑ.
ඉතින් මේ වෙලාවේ මේව කෙලෙස හෝ මනුස්සව දැනගන්න අවශ්‍යයි. එහෙම නැතිනම් එදා දවසේ ශාන්තනායක බුදුරජාණන් වහන්සේට දානෙ ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ස්වභාවය නිසාම සක්දෙව් රජුරුවන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනය හරියට යවටක් වගේ රත්වලා උණු වෙලා කකියලා හරියට ඉටි ගුලියක් උණු වුණා වගේ තමන් වහන්සේගේ ගව් 3ක පමණ උස මේ සක්‍රාත්ම භාවයේ දැන් ගිලිහෙන තත්වයකටපත් වුණා. ඉතින් ඒ වෙලාවේ සක්දෙව් රජුරෝ මරණ බයෙන් විවුලලා තැති අරගෙන ඉක්මනට ඒ ආසනයෙන් බිමට පැන්නා. ඉවත් වුණා. ඉවත් වෙලා මේ මොකද්ද මේ සිද්ධ වෙන්න යන්නේ? මට මොන අන්තරායක්ද මේ සිද්ධ වෙන්නේ කියලා පරීක්ෂා කරද්දි සීපත් කරද්දී කියන සක්දෙව් රජුරෝ සමහර වෙලාවට මේ පුණ්‍යවන්ත ස්ත්‍රියක්ගේ මේ ස්ත්‍රී පතිවෘතා දහම ඉස්සරහා පුණ්‍යාසනයේ හුණුවීමට ලක්වන කියන සක්දෙව් රජුරෝ වාසය කරන මේ පණ්ඩු කම්බල ශෛලාසනයේ උණු වෙන හේතු ප්‍රත්‍ය කීපයක් තියෙනවා. අසාධාරණ අකටයුතු රිසි ලෙස පවත්වද්දී ඒකේ කෙලවරටම යද්දී ඒ අසරණ කෙනෙක්ගේ සීල තේජසින් ඒ වගේම මේ කන්‍යාවකගේ නැත්තම් පතිවෘතා ධර්මයේ ආරක්ෂා කරන තැනැත්තේගේ ඒ සීල තේජසින් තාපසවරුන්ගේ සීල තේජසින් මේක උණු වෙනවා. නමුත් අද මේ වෙද්දී ඔයත්වන්ට ප්‍රශ්නයක් ඇති ඇයි මේ ආසනේ උණු වෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඒකේ යම් තැනකදී ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න තමයි ත්‍රිලෝකාග්‍රව භාග්‍යතුන් වහන්සේ අභිධර්ම දේශනාවක් සිදු කරන්න යන 3 මාසයක් පුරාවට මේ සක්දෙව් රජුරන්ගේ පණුපුල් අස්නේ වැඩ ඉඳිමින් එතනින් පස්සේ බුද්ධ පූජිත තථාගතයන්න් වහන්සේ පරිහරණය කරන්න යෙදිච්ච ඒ ආසනයට ගරු කරමින් ඒ ආසනයට සත්‍යාර කරමින් ඉන්නවා. ඒ ආසනේ ඉඳගන්නේ නැහැ කියන මතයක් ඉස්තෙවර ස්වාමීන් වහන්සේලාගේ ආදී ස්වාමීන් වහන්සේලාගේම පවතිනවා. ඒ නිසා මේ පණුපුල් ආසනේ උණුවීමක් දැනෙන්නේ නැහැ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒක වෙන්න පුළුවන්. මේ සක්දෙව් රජුරෝ ත්‍රිලෝකාග්‍රව භාග්‍යතුන් වහන්සේ නිසාමයි ආවස උපදවන්න සමර්ථ වුණේ. තථාගතයන්න් වහන්සේගේ මේ ස්වභාවය නිසා බැරි වෙලාවක්වත් ත්‍රිලෝකාග්‍රව භාග්‍යතුන් වහන්සේට තමන් උත්සාහවන්ත වුණ නැත්නම් දාණය ලැබෙන්නේ නැහැ. සුම්බත් වුණොතින් දාණය නැතුණොතින් ඒක යුතු නැහැ, හොඳ නැහැ කියලා තමන් වහන්සේගේ නැත්නම් මේ සක්දෙව් රජුරුවන්ගේ ගව් 3ක පමණ උස ආත්ම භාවය අත්හැරලා බොහොම තරුණ මානවක කෙනෙක්ගේ ආත්ම භාවයන් මවාගෙන සෝලු කියන ලීයක් අතින් අරගෙන ත්‍රිලෝකාග්‍රව භාග්‍යතුන් වහන්සේ සහිත මිතුරුණුවන්ගේ ගුණ ගය ගයා කියා ශාන්තනායක බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ ගමන් කරන්න යෙදුණා. ඉතින් මේ හරියට මහා පිරිස දෙබෑ කරගෙන මුහුදු දිය දෙබෑ කරගෙන යන ගරුණ රාජයා වගේ දෙබෑ කරගෙන මේ දකුණ අත ඔසවාගෙන හඬ නගා මේ දස බලධාරීන් වහන්සේ වඩිනවා නේද? ඒ වගේ මේ දස බලධාරීන් වහන්සේ පිවිසීම බලන්න කියලා බුදුගුණ කියා තථාගතයන්න් වහන්සේට ඉඩ හසර ලවල දෙමින් ඉදිරියෙන් ගමන් කරන්න දුනා. ඉතින් මිනිස්සු මේ තරුණ පුරුෂයා කවදාක්වත් දැකලා නැහැ. බොහොම ලස්සන රූපශ්‍රීයෙන් සමන්නාගත. ඒ වගේම ඍෂි ලෙස වචන හසුරවන බුහුටි භාවයට පත්වෙච්ච හිතා හුරු බුහුටි මේ තරුණ පුරුෂයා අපි මේ දක්වාම දැක්කේ නෑනේ මේ තැනත්ත කොහෙන්දලා දාවේ විමසන්නේ දුනා. ඉතින් ඒ වෙලාවේ මේ සක්දේව රජුරෝ දැනුම් දෙන යෝධීරෝ සබ්බදී දන්තෝ බුද්ධෝ අප්පටි පුග්ගලෝ අරහං සුගතෝ ලෝකෝ තසතම් පරිවාරකෝ. දිහිර වීර වුණ තමන් වහන්සේ දමනය වුණ අප්පටි පුග්ගල භාවයට පත්වෙච්ච ලෝකේ කිසි කෙනෙක්ට සමාන කරන්න බැරි අරහම් භාවයෙන් යුත්ත සුගත වූ ශාන්තනායක බුදුරජාණන් වහන්සේගේ මේ පක්ෂපාතී එවැනි දක්ෂ ත්‍රිලෝකාග්‍රව ශාන්තනායක බුදුරජාණන් වහන්සේ පක්ෂපාතී කැපකරු මහත්තයෙක් තමයි මම නැත්නම් අභියුක්තකයෙක් කියලා දැනුම් දෙන්න දුනා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ශක්‍ර දේව රජගේ අවකාශ නිසාම මාර්ගයට වැඩම කරන්න දුනා. දහසක් පමණ රහත් ගණ පිරිවරාගෙන ත්‍රිලෝකාග්‍රව භාග්‍යතුන් වහන්සේ හැමදෙනාගේම ඇස් නිවමින් සිත් නිවමින් ලය සනසමින් රූපයෙන් බැබලි රජගහ නුවරට වැඩමවන්න දුනා. ශාන්තනායක බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට ආපු මහරජුරෝ තථාගතයන්න් වහන්සේ සහිත දහසක් පමණ මහා සංඝරත්නයට මහා දන් දීලා
ආරාධනාවක් කරන්න දුනා බිම්බිසාර මහ රජුගේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මගේ පණ තියෙනකන් තුරුණුවන් හැර වාසය කරන්න බෑ. සිතපු හැම වෙලාවකම වහන්සේ දැක ගන්න වැඳ ගන්න කැමැති. ඉතින් මේ උයන නැත්තම් යටිවන උයන ඊතා දුරයි. ඉතින් අපේ ළඟ කිට්ටුව තියනවා වේළුවනේ කලන්දක නිවාපේ කියලා නම හටගත්ත බොහොම අලංකාර ශාස්ත්‍රීය උයනක්. ඒ උයන තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේට ගැලපෙනවා. ඒ තථාගතයන්න් වහන්සේට උයන පිළිගන්නන කැමති කියලා ආරාධනා කරන්න දුනා. කලන්දක කියන ලේනුන්ට. අතීතයේ දවසක රජුරු කෙනෙක් හොඳට මත් පැන් පානය කළා මත් වෙලා වමනේ දාගෙන නිදාගෙන හිටියා මේ වේළුවනේ. ඉතින් ඒ වෙලාවේ නාගයෙක් මේ දූර්ත ගඳට නැත්තම් මේ මද්ද්‍රව්‍ය ගඳට කිපිලා මේ මහරජුරවන්ට දෂ්ට කරන්න ඒ ප්‍රදේශයට පෙනේ ඔසවාගෙන එන්නේ දුනා. ඉතින් නගරේ නැත්තම් මේ වේළුවනේ ඒ උයනට අධිග්‍රහිත දේවතාවා මෙනෙහි කරන්න දුනේ කාන්තෙන් මේ රජුරවන්ට මේ නාගයා දෂ්ට කළෝතින් මේ රජුරෝ මේ ආවි මගේ උයන පාළු වේවි මේ උයනේ ශාස්ත්‍රීය භාවයේ සමෘද්ධ භාවයේ නැති වෙලා ආවි කියලා ලේනේ ගිවේශයක්ම වාගෙන රජුරවන්ගේ කන මුල කෑ ගැහුවා. ඒ ගාම රජුරෝ අවදි වෙනවා. අවදි වුණා සමග අර නයාගේ ඒමන වේගයෙන් පැමුණුනේ මේ රජුර දෂ්ට කරන්න නැවතුණා. ඉතින් රජුරේ නාගයා මරා දැම්මා. අර ලේනට කලන්දකයාට මහා ස්නේහවන්තකමක් ඇති කරගන්න දුනා. මේ ලේන නිසා නේද මගේ පණ රැකුනේ ආත්මය රැකුනේ. ඒ නිසා මගේ රාජ්‍ය තුල මේ උයන තුල ලේනුම් මරන්න තහනම් කියලා ලේනුන්ට අබේදානය දුන්නා. ඒ වගේම වැටුපකුත් දුන්නා. ඒ වැටුප ලෙස බත් දුන්නා. ඒ නිසාම උණ වනයක් වෙච්ච වේලු කියන උණවලට උණවලින් ගැවසීගත් කලන්දක නිවාපය මේ ලෙහෙනුන්ට අබේදානය දුන්න බත් වැටුප් ලබලා දුන්න මේ ස්ථානයේ තමයි ශාන්තනායක බුදුරජාණන් වහන්සේට පූජා කරන්න උත්සාහවන්ත වුණේ. ශාන්තනායක බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා මේ උයන පුන් කලස් තබලා අහස් වියම් බැඳලා පස් මලින් සදා බිම සුදු වැල්ලෙන් තවරලා ශාන්තනායක බුදුරජාණන් වහන්සේට විශේෂයෙන් සෝදානම් කරලා තථාගතයන්න් වහන්සේ ශ්‍රී හස්තයට පැන් වක් කරලා මේ වේළුවනාරාමේ පූජා කරන්න දුනා. ඉතින් මේ චාරිත්‍රය නැත්තම් විවාහයක් කරද්දි තමාගේ දුවණිය ඒ ආගන්තුක පුරුෂයාට ලබලා දෙද්දි භාජනයකට සුලැඟිලි එක්කාසු කරලා පැන් වඩලා දෙනවා. ඒ දීමේ උත්තම ක්‍රියාවලියක් තමයි අතීතයේ ඉඳන් පැවතගෙන එන. ඉතින් මේ විදියට ඥාතීන්ට පිනක් දෙද්දි පැන් වඩලා දෙන්නෙත් ඒ උතුම් ක්‍රියාවලියට වටිනකමක් දෙන්න මේ පැන් වලින් පින් යන්නේ නැහැ. ඒ චාරිත්‍රයක්. තථාගතයන්න් වහන්සේට මේ විදියට තමයි මේ වේළුවනාරාමේ පූජා කරන්න දුනේ. රන් කෙන්ඩියෙන් පැන් වඩලා. ඉතින් මේ පැන් වැඩීම සාර්ථක වුණා. නැත්තම් ඒ දීම මනා දීමක් වුණා. ධර්මයෙන් සඳහන් වෙනවා. ඉතින් මේ විදියට විවාහයක් සාර්ථක වෙන්න නම් අර විදියට පැන් වඩා දීම විවාහයක් විදියට සලකා ගන්නවා. නැත්නම් පැන් අතපැන් වක් කරලා දීම සාර්ථක විවාහයක් විදියට සලකාගෙන තියෙනවා. ඒ සමග මේ මහා පෘථුවිය අතිශයින් සන්තෝෂ වුණා. ශාන්තනායක බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන මේ මහ පොළොවට මුල් බැසගත්තා. මේ මහා පෘථිවිතලයේ කොටසක් තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේට පූජා වුණා කියලා සන්තෝෂයෙන් සාදුකාර දුන්නා. මහා පෘථිවිය අතිශයින්ම කම්පාවටපත් වුණා. අග්‍ර විහාරයේ මුදුනින්ම පිළිගත්තා කියලා මේ මහ පොළොවේ හෙළවි සාදුකාර දෙමින් ගුගුරා පැන නැගෙමින් තථාගතයන්න් වහන්සේට මේ පූජාව සිද්ධ වුණා. දඹදෙව් තලයේ මේ මහා පෘථිවියේ ගුගුරු ආගෙන පිළිගත්ත මේ පළවෙනි විහාරය මේක වුණා. ඒ වගේම වේළුවනාරාමයේ වගේම මච්චිකා සඳ නම් නුවර චිත්‍ර නම් සිටානන් විසින් මහා නාම කියන ඉස්තවර ස්වාමීන් වහන්සේට පූජා කරන්න දිච්ච අම්බාටක කියන උද්‍යානයේ පූජා කරද්දී ඒ දඹදෙව් තලයේම හෙළවුණා කම්පාවටපත් වුණා. දඹදෙව් තලයේ මේ විහාර දෙක පූජා කරද්දී මේ මහා පෘථිවියේ චලනය වීම සාදුකාර දීම හැර වෙන කිසිදු හේතුවක් නිසා බුද්ධ ශාසනයට පූජා කරද්දී සාදුකාර දුන්න හේතු ප්‍රත්‍යක් නැහැ. ඒ වගේම ලංකාද්වීපයේහි මහා මෙවුනා උයන පූජා කරන වෙලාවෙත් මේ මහා පෘථිවිය ගුගුරවා ඒ
ආරාම පූජාව පිළිගන්නේ දුනා. ඉතින් මේ වගේ මේ ස්ථාන 3ක් පමණයි ශාන්තනායක බුදුරජාණන් වහන්සේට නැත්නම් මේ බුද්ධ ශාසනයේ පූජා වෙද්දී මේ මහ පොළොව හෙළවෙමින් මහ පොළොව සාදුකාර දෙමින් ඒ පූජාවට එක්කාසු වුණේ. ශාන්තනායක බුදුරජාණන් වහන්සේ වේළුවන මහා විහාරයේ පිළ අරගෙන වාසය කරද්දී ඉතින් එතන මේ කොසල් එතනදී මේ බිම්බිසාර මහරජුරවන්ට විශේෂ හීනයක් පෙවුණා. ඒ හීනේ තමයි තමන් නිදාගෙන ඉන්න වෙලාවේ රාත්‍රියේ නිර්වස්ත්‍රව මහා වියුරු රූ සටහන් ඇති බඩ පොත් ඇලිච්ච කෙස් වලින් විලි වහගත්ත දැස් වලින් කබ පෙරාගෙන කබ වැල් ගෙතිලා හොටු වැල් ගෙතිලා කලාඳුරු වැල් ගෙතිලා මේ මහා භයානක රූ සටහන් වගේක් මේ බිම්බිසාර මහරජුරව දැක්කා. ඒකට හේතුව තමයි ශාන්තනායක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට යට 92ක් කල්පයකට යට පුස්ස කියන ශාන්තනායක බුදුරජාණන් වහන්සේට මේ බිම්බිසාර මහරජුරව අය කැමි වෙලා ඒ වගේම 1,20,000ක් පමණ පිරිස පිරිවරාගෙන ඒ දන් දෙද්දි උරුවේල කාශ්‍යප ගයා කාශ්‍යප නදී කාශ්‍යප මේ රජදරුවෝ ඒ තථාගතයන්න් වහන්සේට ඥාති කුමාරවරු ඉපදිලා 3 මාසයක් පුරාවට දම්පැන් පූජා කරද්දී ඒ බත් උයන්නේ දුනේ ස්වාසෝ දහසක් පිරිස. මේ ස්වාසෝ දහසක් පිරිස බත් උයද්දී එයත් ගරු කරේ නැහැ. ඒ පසුව තමන්ගේ දරුවෝ අඬන වෙලාවේ මේ චූටි දරුවන්ට බාල දරුවන්ට දන් දෙන්න පෙර නැත්තම් මේ බාල දරුවෝ අඬනවනේ බඩගින්නේ අඬන්නේ. ඉතින් මේ දරුවන්ට දුන්නාට වරදක් නැහැ කියලා මේ අග්‍ර භෝජනේ තමන්ගේ දරුවන්ට කවන්න යෙදුණා. ඒ වගේම ඒ දානේ වළඳලා ඉතිරි කොටස ඒ හැමදෙනාම කන්න යෙදුණා. ඉතින් මෙසේ කාලා පසුව සරු නැතිව අදහස් මෙනෙහි කරන්න යෙදුන අපිනේ මේ පොල් ටික ගාන්නේ අපිනේ දර පලන්නේ අපි කොච්චර දුක් ගන්නවද. ඉතින් කොලේ යන කෙනා නැත්තම් කොලේ යන හරක කොලේ කෑවට වරදක් නැහැ. ඉතින් අපි දන් දෙන්න මෙච්චර දුක් ගන්නවා නම් අපිත් මේකෙන් චුට්ටක් කෑවහම වරදක් නැහැ කියලා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා රහතුන් වහන්සේට පිළියෙල කරන්න ඉදිච්ච මේ අග්‍රදානයේ අග්‍ර කොට්ටාස කන්නේ තුනක්. ඉතින් අද ඒ වගේ වැරදි කරනවා. සමහර තැන්වල එහෙම මිනිස්සු ඉන්නවා. අපේ ජීවිතේ එහෙම සිද්ධි නැද්ද? ඔයත් මුලින්ම හැබෑම ගෞරවයෙන් හැබෑම ශ්‍රද්ධාවෙන් හැබෑම ඌමනාවෙන් ඒ කටයුතු සම්පාදනය කරනවා. ආයතනයක් වේවා වෙළඳාමක් වේවා වාහනයක් වේවා ඒ ගත්ත අලුත ඒකට හරිම ආදරේ මගේ මුල්ම වාහනේ නේද මේක කියලා බොහොම සෙනෙහවන්තා ලෙන්ගතු ආදරේ. පස්සේ ඒ ආදරේ නැති වෙනවා. ඒ ගරු කිරීම නැති වෙලා යනවා. ඒ සත්කාරය නැති වෙලා යනවා. ඉතින් ඒක විනාශ මුඛයක්. ඉතින් මේ 84000ක් පමණ ඥාති නැත්තම් මේ බත්තු වෙන පිරිස ඒ ශාන්තනායක බුදුරජාණන් වහන්සේට දම්පැන් පූජා කරද්දී මුලින් චූටි දරුවා අඬද්දී මේ චූටි දරුවෝනේ මේ දරුව බඩගින්නේ නින්නේ මේ දරුව ගත්තාට වරදක් නැහැ කියලා මුලින් එයාට කන්න දුන්නා. ඊට පස්සේ ආය නැවත මෙනෙහි කරන්න දුන්නා අපිත් මෙරි නේද මේ දානේ හදන්නේ. අපි මේ දානේ හදනවා නම් අපි මෙච්චර මැරෙනවා නම් අපි ඕකෙන් චුට්ටක් ආපමුකෝ කියලා මෙන්න මේ විදිහට තමයි ආහාර ගත්තේ. ඒ කියන්නේ සමහර අපි දකින්න එහෙම බුද්ධ ශාසනය ආශ්‍රය කරද්දී බොහොම පරිස්සමට ආශ්‍රය කරන්න දෙවියෝ පය තියන්න බය තැන මෝඩ පිලුම් ගහනවා. ඉතින් පන්සලේ සාංගික භූමියේ තියෙන පොල් ටික හොරෙන් කඩාගෙන යනවා නම් ඒ වගේම ජනමාධ්‍ය ඔස්සේ ඔයත් වහගත්ත නේද? මේ ඊයේ පෙරේදත් රත්තරන් බුද්ධ ප්‍රතිමාවක් හොරකම් කරගෙන ගිහිලා ඔයත් උන කණ්ඩ නැත්තම් ඔයත් හොඳ දැලිපියක් අරගෙන බඩ පලාගෙන බඩවැල් අරගෙන ආහාරයට ගන්න. එහි මේ තථාගතයන්න් වහන්සේ සමග සෙල්ලම් කරන්නේ ඔයත් උන්ගේ බඩ මේ අවුරුදු 60-70ක් පෙරුණොත් ඇද්ද? ඔයත් උන පරලොවක් තියෙනවනේ. ඒ පරලොව පිනිස ඔයත් මේවද එක්කාසු කරගන්නේ. ධාතු මන්දිරයේ බෙදෙනවා නම් බුද්ධ මන්දිරයේ කඩනවා නම් තථාගතයන්න් වහන්සේගේ ඒ නේත්‍රා යුගලය නැත්නම් මණික් ගල් අල්ලපේ මණික් ගල් නේත්‍රා ටික උගුලවාගෙන යනවා නම් ඒ වගේම ඒ ඌර්ණ රෝම ධාතු උගුලවාගෙන යනවා නම් ඒ සිරස ඡේදනයට ලක් කරලා ඒකේ තියෙන වස්තු රැගෙන යනවා නම් ඒවා කොහොමද අපට දිරවන්නේ? ඒවා යටත් වශයෙන් අන්‍යාගමික නායකයෙක්ගේ උහද එහෙම දෙයක් කරනවට කිසි කෙනෙක් ලෝකේ කැමති නැහැ. දෙවියන් සැත ලෝකයාම තැති ගන්නවන හිරිවට්ටන ජෙගුච්ච පෙලකුල් සහගත මේ වැඩේ හොඳ නෑ නේද? ඊට වැඩිය වටිනවා නේද තමන්ගේ දරුවෙක් විකුණන එක? ඊට වැඩිය වටිනවා නේද තමන්ගේ අම්මා විකුණන එක?
ඉතින් එහෙම විකුණලා කනවද මිනිස්සු? නමුත් ඒ දෙකම ඔයත්ොන්ට අච්චර දුකක් ගෙන දෙන්නේ නැහැ. ඒක නිසා ඔයත් ඔන්න කන්න නැත්තම් ඔයත්තු බඩ පලාගෙන මැරෙන්න. ඒක සැපයි. ඒක හොඳයි. හැබැයි සාංගික දේවල් වලට අත තියන්න එපා. බුදුහාඳුරන්ගේ දේවල් වලට අත තියන්න එපා. එහෙම අත තිබ්බොතින් ඔයත්තුන්ට මේ ආත්මෙ නෙවෙයි. ආත්ම 100,000 කෝටි ප්‍රකෝටි අසංඛ්‍යය අප්‍රමේය ගණන්. ඒවා රිද්ද දුක් විඳින්න වේවි. ඔය පිළිමේ විකුණලා ඔයත්තු සැප විඳනට දරුවන්ට කන දුන්නට යාන වාහන ගත්තට දවසක ඔයත්තුන් හරියට මේ පර්වතයක් පාමුල ඉඳගෙන ඉද්දද්දී සූර්යයා බැසගෙන යද්දී පර්වතයේ අඳුර තමාගේ ඇඟට වැටෙනවා වගේ මේ අකුසලයේ ඔයත්තු යට කරගෙන ආවේ. කෙලවරක් පරත්තරක් නොදකින මට්ටමට මේ අකුසලයේ යට කරගෙන යද්දී එදාට ඔයත්තු බේරගන්න තමන්ගේ වාහනේ ගියපු දුව පුතා එන්නේ නැහැ. බිරිඳ එන්නේ නැහැ. රස මසෝලෙන් සන්තර්පණේ වෙච්ච ඥාති පුත්‍ර මිත්‍ර කලත්‍රාදී මේ කිසි කෙනෙක් ඔයත්තු බේරගන්න එන්නේ නැහැ. එයත්තු දන්නේ නැහැ මේ බුදුන් සතු දෙයක් අපි කන්න කියලා. එයත්තු දන්නේ නැහැ මේ සංඝුන් සතු දෙයක් දහම් සතු දෙයක් අපි කන්න කියලා. ඇයි අපිට එහෙම අධර්මයට එක්කාස වීමක්? ඇයි අපිට මේ නහීන නීච තුච්ච හිස් ගති අපේ ආත්මයට එක්කාසු කරගන්නේ? ඇයි අපි දුර බලන්නේ නැත්තේ? ඇයි අපි මේ විදිහට මනස විකෘති කරගන්නේ? සල්ලි ඕන කියලා හැමදේම කරනවද? සල්ලි ඕන කියලා තමාගේ ඇඟේ කොටස් විකුණනවද? තමන්ගේ දරුව විකුණනවද? තමන්ගේ අම්මා විකුණනවද? ඉතින් මේ හැමදේකම ගුණය හැමදේකම සාරය අපි දැනගත්තේ ශාන්තනායක බුදුරජාණන් වහන්සේ නිසා නේද? ධර්මයේ නිසා නේද? ඉතින් ඒවට ගරිහා කරලා ඒවට අපහාස කරලා ඒවා උගුලවලා කෙනෙක්ට සතුට වෙන්න පුළුවන්ද? ඒ වගේම ඒවා පූජා කරපුවත් සතුට වෙන්න අතීතයේ දවසක එක සතුරෙක් විමසනවා තමාගේ සතුරාගෙන් පලිගන්න මේ සිටුවරයා ආසම කැමැතිම ලිංගතුම ස්ථානයේ හෝ දේ හෝ කුමක්ද කියලා. ඒ වෙලාවේ ඒ පරිවාර ජනයා දැනුම් දෙන්නේ මේ අපගේ මහා ධන සම්පත්‍ය ඇති සිටුවරයා කැමැතිම ආසම තැන තමයි තුලෝකාග්‍රු ශාන්තනායක බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටිය. එතුමාගේ ධන පරිත්‍යාගයෙන් ඒක සකස් කරන්න යෙදුනේ. ඉතින් ඒ වෙලාවේ අර සොර මුල ඒ ගඳ කිලියේ ගිනි තියෙනවා. ඒ ගිනි තියෙන වෙලාවේ අර සිටුවරයත් එතන ඉන්නවා. අප්පුඩි ගහලා හයියෙන් hina වෙනවා. විමසන ඇයි කියලා. මොන වාසනාවක්ද? අර බලන්නක අර ගඳ කිලියේ ගිනි ගන්න. ඉතින් මම මේ බුදුරජාණන් වහන්සේට ගඳ කිලියක් හැදුවා, ගඳ කුටියක් හැදුවා. ඒකේ පින මට තියෙනවා. හැබැයි දැන් ඒ ගඳ කුටියේ නැහැ. ඒ ගඳ කුටිය විනාශ වුණා. දැන් මං ආයෙ අලුතෙන් එකක් හදනවා. ආයෙ අලුතෙන් පිනක් කරගන්නවා. ඉතින් හොරකම් කරගත්තාවයි ඒ බුදු පිළිමේ සිරස කඩපු ආවයි ඒකේ ඇත්තොන්ට තියේවි. හැබැයි ඔය ඇත්තොන්ට වාසනාවයි. හැබැයිම බෞද්ධ කැක්කමක් තියෙන ඇත්තොන්ට ඒක මහා වාසනාවක් නෙවෙයිද? ඒ ඇත්තොන්ට නැවත බුදු සිරස ප්‍රතිසංස්කරණය කරලා ඒ බුදු සිරස හදලා ඒකේ පින උපදවන්න පුළුවන්නේ. ඒ ධාතු මන්දිරයේ කඩලා නම් ඒකේ දොර නැවත හදලා ප්‍රතිසංස්කරණය කළා. ඒකේ පින ඔය ඇත්තොන්ට අරන් යන්න පුළුවන්. මේ මැණිකක් හෝ රත්තරන් කෑල්ලක් හෝ අපිට වටින්නේ අපිට වටින්නේ ඒ වගේ නිර්මාණය කරගන්න පිනයි. මේ භෞතික මෝඩ මිනිස්සු මේ භෞතික වස්තුත් එක්ක හැපි මේ භෞතික වස්තුත් එක්ක පැටලි ඒවා මුදුනේ තබාගෙන ඒවා අභිෂේකයක් විදිහට සලකාගෙන ඒවා මහමෙරක් ලෙස සලකාගෙන ඒවත් එක්ක මැලි ගලි වාසය කරනවා. අපිට ඒවා අවශ්‍ය පිංගුතුනි. මැණිකක් අවශ්‍ය අපට පින්පුරා ගන්නනේ. රත්තරන් අවශ්‍ය අපට පින්පුරා ගන්නනේ. සිමෙන්ති බදාම මේ හැම දෙයක්ම සල්ලි මිල මුදල් අවශ්‍ය අපට අපගේ ආත්මයට පින්පුරා ගන්නමයි. ඉතින් ඒ විදිහට අපි ගැටෙන තැන්වල නොගැටී ඉන්න සමර්ථ නම්, ඒ වගේම උද්ධාමයට පත්වන තැන්වල උද්ධාම නොවී ඉන්න සමර්ථ නම්, ඒක තමයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ඒවට හැප්පෙන්න ඕනෙත් නෑ. ගැටෙන තැන නොගැටීමු, ඇලෙන තැන නොඇලීමු. ඒක තමයි ශාන්තනායක බුදුරජාණන් වහන්සේ දහම. ඉතින් අතීතෙත් එහෙම සිද්ධ වුණා. අතීතයේ තථාගතයන්න් වහන්සේට හදන දානේ තථාගතයන්න් වහන්සේ වළඳන්න පෙරම යැත්තු කෑවා. ඉතින් ඒ කාපු පාපේ නිසාම ඒ හැමදෙනාම කපක් මුළුල්ලේ නිරයේ අප්‍රමාණ දුක් විඳින්න දුනා. එතනින් පස්සේ මේ මහා භද්‍ර කල්පයේ പ്രേත ලෝකයේ ඉපදෙලා
කවදාක්වත් බත් ලබා ගත්තේ නැහැ. කවදාක්වත් පැන් ටිකක් ලබා ගත්තේ නැහැ. ඉතින් මුලින්ම බුදුරජාණන් වහන්සේ බුදු වුණා කකුසඳ බුදුරජාණන් වහන්සේ. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ නම් ළඟට ඇවිල්ලා විමසන්නේ දුන ස්වාමීනි පිපාසයි. ස්වාමීනි වෙහෙසයි. ස්වාමීනි මහන්සි අපට මේ බත් පැන් ටිකක් ඇඳුම් වස්ත්‍රයක් ලැබෙන පිළිවෙතක් නැද්දෝ කියලා විමසන්නේ දුනා. ඉතින් ඒ ශාන්තනායක බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරද්දී දැක්කේ නෑ මේ ඇත්තොන කවදාක්වත් මේ බුද්ධ ශාසනයේ එහෙම යමක් ලැබෙන ස්වභාවය. එතනින් පස්සේ දැනුම් දුන්නා අනාගතේ පහළ වෙනවා කෝණාගමන කියලා භාග්‍යතුන් වහන්සේ නමක්. ඒ කෝණාගමන භාග්‍යතුන් වහන්සේගෙන් විමසන්න කිව්වා. ඉතින් ඒ ශාන්තනායක බුදුරජාණන් වහන්සේගෙනුත් විමසන්න දුනා. කෝණාගමන භාග්‍යතුන් වහන්සේ දැනුම් දුන්නා අනාගතේ පහළ වෙන කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙන් විමසන්න කියලා. ඉතින් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ දැනුම් දුන්නා අනාගතේ පහළ වෙනවා ගෞතම කියලා ශාන්තනායක බුදුරජාණන් වහන්සේ නමක්. ඒ ගෞතම ශාන්තනායක බුදුරජාණන් වහන්සේ ඔය ඇත්තොන්ට පින් ලැබෙන පිළිවෙතක් හදාවේ. ඒ කාලේ මේ ඔබගේ ඥාති කෙනෙක් රජ කෙනෙක් වෙලා පත්ලාභේ සිදු කරගන්නවා. ඉතින් ඒ රජුරුවන්ගෙන් පින් ලබා ගන්න කියලා මේ විදිහට දැනුම් දෙන්න යෙදුණා. ඉතින් මේ විස්තරේ ඉතිරි ටික නැත්නම් ඥාති ප්‍රේත සමාගම ඒ පින් ලබා ගත්ත විදිහ ඊළඟ ධර්ම දේශනාවේ දැනගනිමු. ඉතින් මේක තමයි බුද්ධ ශාසනය ගනුදෙනු කරද්දී අපි පරිස්සමට ඒ කටයුතු සම්පාදනය කරන්න ඕන. විශේෂයෙන් අපි හැමදෙනාටම මේ පහන් සංවේගයේ සහ තථාගතයන්න් වහන්සේගේ මේ ශාසනික ප්‍රතිපත්ති ආලෝකයක් ගෙන දේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩ වදාළ නිවන් පිණිස වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. අපි හැමදෙනාටම මේ පින් පුරා ගැනීම අමා මහ නිවන් පිණිසම වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. වියලි වියදෙන්නට පෙර ඔබ නිවා සනහන අමාවැස්ස පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වැඩම කළ අති උතුම් නිවන් පුරයට වැඩම කරන්නට මේ පිනත් පාරමිතාවක්ම වේවා.